අපි අද වීඩියෝ එකක් අරගෙන ඉන්නේ මේ ගොඩක් දෙනා බහුල වහන ප්‍රශ්නයක් තමයි විදේශගත ශ්‍රී ලාංකිකයෝ විදිහට යාලා උපයන ආදායමෙන් කොච්චර ප්‍රමාණයක් ලංකාව ඇතුලේ බදු ගෙවන්න ඕනේද නැත්නම් බදු ගෙවන්න ඕන නැද්ද මේ පිළිබඳ ගොඩක් දෙනා නිතරම අහනවා. ඉතින් මේ හින්දා අපි අද උදාහරණත් සහිතව ඊටාම වැදගත් වීඩියෝ එකක් ගෙනාවා. ඔයාගේ බදු වගකීම ඔයාටම ගණනය කරගන්න පුළුවන් විදිහට ඉතාම සවිස්තරාත්මකව වැදගත් වීඩියෝ මාලාවක් ඔයාට මේ සම්බන්ධයෙන් අපි ගෙනාවා. ඉතින් අපි ඉදිරියට යමු. මොනවාද ඔයා ලංකාව ඇතුලේ උපයන ආදායමෙන් බදු ගෙවන්න ඕනද? ඔයා විදේශ රටක හිටියත් නැත්නම් ගෙවන්න ඕන නැද්ද? විවිධ අවස්ථාවන් අරගෙන අපි උදාහරණයක පැහැදිලි කරලා බලමු. එතකොට ඔයාට මෙතන දැනගන්න පුළුවන් විශේෂ වචනයක් තමයි නේවාසිකද නේවාසික නැද්ද කියන එක. පටලව ගන්න එපා. මේක පුරවැසියෙක් භාවය සහ පුරවැසි නොවන එක ගැන නෙමෙයි අපි කතා කරන්නේ. කියන්නේ සිටිසන්ෂිප් සහ නන් සිටිසන්ෂිප් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. රෙසිඩන්ට් ඇන්ඩ් නන් රෙසිඩන්ට්. එතකොට මේක ටැක්ස් වලදී අපි කතා කරන වචනයක්. එතකොට පුද්ගලයෙක් නේවාසික නොවන පුද්ගලයෙක් නම් එයාට බදු අය කරන විදිහයි පුද්ගලයෙක් නේවාසික පුද්ගලයෙක් නම් එයාට බදු අය කරන විදිහයි බදු නීතියේදී වෙනස්. මේ පිළිබඳව අපි ඉස්සරහට කතා කරමු. අපි බලමු දැන් පුද්ගලයෙක් නේවාසික නොවන පුද්ගලයෙක් වෙන්න නම් දේශීය ආදායම් පනත යටතේ මොන වගේ අවස්ථාවන්ද දක්වලා තියෙන්නේ කියලා. පළවෙනියටම කතා කරනවා පුද්ගලයෙක් ලංකාවේ ඇතුලේ නිවසක් තියෙන්න පුළුවන්. හැබැයි ඔයා ලංකාවෙන් පිටත නම් බදු වර්ෂය ඇතුලෙන් හරියටම භාගයක් හෝ ඊට වැඩිපුර. ඒ කියන්නේ දින 160 365න් 183ක් හෝ ඊට වැඩි ඔයා ලංකාවෙන් පිටත හිටියොත් ඔයා සලකන්නේ අනේවාසික එහෙම නැත්නම් නන් රෙසිඩන්ට් පර්සන් කෙනෙක් විදිහට. ඊට අමතරව ඔයා කොහොමද පදිංචි වෙලා ඉන්නේ ලංකාවෙන් පිටත නම්. ඔයාට නිවස ඔයා ඉන්නේ ලංකාවෙන් පිටත නම් මුළු අවුරුද්ද ඇතුළත එහෙම වුණොත් ඔයා නේවාසික නොවන පුද්ගලයෙක්. ඊට අමතරව අපි දන්නවා සමහර නිලධාරීන් ඉන්නවා රජයේ විසින් පත් කරලා තියෙනවා විදේශ සේවාවන් පිහිටුවොත් තානාපති කාර්යාලයක විදේශ රටක. ඒ වගේ පුද්ගලයොත් අපි සලකන්නේ නේවාසික නොවන පුද්ගලයෝ විදිහට. ඊට පස්සේ මර්චන්ට් ඇන්ඩ් ෂිපින් ඇක්ට් එක යටතේ විදේශගත නැව්වල වැඩ කරන ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. ඉතින් මෙයාලවත් අපි සලකන්නේ අනේවාසික එහෙම නැත්නම් නන් රෙසිඩන්ට් පර්සන්ස්ලා විදිහට. මෙන්න මේ කැටගරි හතරට අයිති පුද්ගලයන්ව අපි සලකන්නේ නේවාසික නොවන පුද්ගලයෝ විදිහට. ඉතින් ඔයා බලන්න ඔයා මේ කැටගරි හතරෙන් එකකට හරි අයිතිද කියලා. මේ හතරෙන් එකකට හරි අයිති නම් ඔයත් නේවාසික නොවන. එහෙම නැත්නම් නන් රෙසිඩන්ට් පර්සන් කෙනෙක්. ඉතින් ඔයාට බදු අය කරද්දී එහෙම වුණොත් නේවාසික පුද්ගලයෙක්ට බදු අය කරන විදිහට වඩා වෙනස් විදිහට තමයි අය කරන්න ඕනේ. මේ පිළිබඳව අපි ඊළඟ ස්ලයිඩ්ස් වල කතා කරනවා. මේ වාට දැක්වෙන්නේ ප්‍රායෝගික උදාහරණයක්. හිතන්න රොෂානි කියලා පුද්ගලයෙක් ඉන්නවා. මෙයා ඕස්ට්‍රේලියාවේ වැඩ කරන කවුන්ටන්ට් කෙනෙක්. රොෂානි වික්‍රමසිංහ මහත්මියගේ ලංකාව ඇතුලේ තියෙනවා බැඳීම්. එයාට නිවසක් තියෙනවා. එයාගේ නමින් බැංකු ගිණුම් ස්ථාවර තැන්පතු තියෙනවා. එයා ලංකාවේ ඉන්න දෙමව්පියන්ට මාසිකව මුදල් ලැබෙනවා. එයාට ඕල්ඩ් ඇසෝසියේෂන් එකක ඉස්කෝලේ ආශිෂ්‍ය සංගමයේ සමාජිකත්වය තියෙනවා. හැබැයි එයාගේ ඕස්ට්‍රේලියාවේ තමයි සැමියා, දරුවන්, එයාගේ පදිංචිය. එයා ජීවත් වෙන්නේ එහෙ. එයාගේ ප්‍රධාන රැකියාවක් තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. එයා ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම්, එයාගේ පරිභෝජන රටාවන්, එයා ණය අරන් තියෙන්නේ හැමදේම එයාගේ ගොඩක් ආර්ථික ක්‍රියාකාරකම් තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් අපි බලමු මෙයා නේවාසිකයිද අනේවාසිකයිද. ඒක බලන ප්‍රධානම තීරණය කරන සාධක තමයි මෙයාට ශක්තිමත් බැඳීම් තියෙනවා ලංකාවේ. නමුත් මෙයාගේ පවුල, එයාගේ ආර්ථික ක්‍රියාකාරකම් හැමදේම තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මෙයාගේ ප්‍රධාන රැකියාව සහ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ඕස්ට්‍රේලියාවේ තියෙන හින්දා මෙයා ලංකාවේ නේවාසික පුද්ගලයෙක් නෙමෙයි. මෙයා ලංකාවෙන් අනේවාසික පුද්ගලයෙක්. එහෙම නැත්නම් නන් රෙසිඩන්ට් පර්සන් කෙනෙක් විදිහට තමයි සලකන්නේ. එතකොට නන් රෙසිඩන්ට් පර්සන් කෙනෙක් නම් ඔයා ලංකාවේ ඇතුළේදී මොන ආදායම් වලටද බදු ගෙවන්න ඕනේ? මේක තමයි අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නය. අපි හිතමු ඔයාට පිට රටකින් හම්බ වෙන ෆොරින් සැලරි ඉන්කම් එකක් තියෙනවා. විදේශීය වැටුප් ආදායමක්. එහෙනම් ඔයා කිසිසේත්ම ඒ වෙනුවෙන් ලංකාවේ ඇතුළේදී බදු ගෙවන්න ඕනේ කමක් නැහැ. ඔයා අපි හිතමුකෝ ඔයාට බිස්නස් එකක් කරනවා පිට රටක. බිස්නස් ඉන්කම් එකක් තියෙනවා. ඔයා නේවාසික නොවන පුද්ගලයෙක්. එහෙම වුණොත් කිසිසේත්ම ලංකාවේ ඇතුළේදී බදු ගෙවන්න ඕනේ නැහැ ඔයාගේ විදේශ රටකින් උපයන ව්‍යාපාර ආදායම් වෙනුවෙන්. අපි හිතමු පිට රට ආයෝජනය කරලා තියෙනවා. ෆොරින් ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් තියෙනවා. එහෙම වුණොත් කිසිසේත්ම ඔයා ඒ වෙනුවෙන් ලංකාව ඇතුළේදී බදු ගෙවන්න ඕන නැහැ. හැබැයි මේ தත්ත්වය වෙනස් වෙනවා. ඔයා ලංකාවේ ඇතුළේ නම් මොනවා හරි ආදායමක් උපයන්නේ. ඔයා නන් රෙසිඩන්ට් පර්සන් කෙනෙක් වුණත් ඔයා ලංකාවේ මූලාශ්‍රයකින් උපයනවා නම් ආදායමක් ඒ මූලාශ්‍රය සඳහා අනිවාර්යෙන්ම ඔයා ලංකාව තුලදී බදු ගෙවන්න ඕනේ. හැබැයි ඔයා නන් රෙසිඩන්ට් පර්සන් කෙනෙක් ඔයා විදේශ මූලාශ්‍ර වලින් උපයන ආදායම් වෙනුවෙන් ලංකාව ඇතුලේ බදු ගෙවන්න ඕනේ නෑ. ඕක තමයි නන් රෙසිඩන්ට් පර්සන් කෙනෙක්ට ලැබෙන ආදායමට එයා බදු ගෙවන්න ඕන වෙන විදිය. හැබැයි අපි හිතමුකෝ රෙසිඩන්ට් පර්සන් කෙනෙක් කියලා ලංකාව ඇතුලේ පදිංචි වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා. එයාට විදේශ මූලාශ්‍ර වලිනුත් ආදායම් එනවා කියලා හිතමු. අන්න ඒ වගේ පුද්ගලෙක් විදේශ රටකින් උනත් එයාට මූලාශ්‍රකින් ආදායමක් එනවා නම් එයා ලංකාවේදී බදු ගෙවන්න ඕනේ. හැබැයි මේ කතාවේදී අපි කතා කරන්නේ ඔයා නන් රෙසිඩන්ට් පර්සන් කෙනෙක් නම් ඔයා කිසිසේත්ම පිට රටකදී උපයන ආදායමට ලංකාවේදී බදු ගෙවන්න උවමනාවක් නැහැ. මෙතනදී අපි කතා කරනවා මේ පර්සනල් රිලීෆ් එක. ඒ කියන්නේ පුද්ගලයන්ට තියෙනවා එයාලගේ බද්දට යටත් වෙන ආදායමෙන් පුද්ගලයෙකුගේ මුළු ආදායමෙන් ලක්ෂ 18ක දැනට තියෙනවා පුද්ගලික සහනයක්. මෙන්න මේ සහනය
ඔයා නන් රෙසිඩන්ට් පර්සන් කෙනෙක් වුණත් ඔයා මේ සඳහා අදාළ වෙනවා. ඒ කියන්නේ ඔයා විදේශ මූලාශ්‍ර වලින් නෙමෙයි. ලංකාව ඇතුළේ මූලාශ්‍ර වලින් නන් රෙසිඩන්ට් පර්සන් කෙනෙක් විදිහට ලංකාව ඇතුළේ මූලාශ්‍ර වලින් ආදායමක් උපයනවා නම් ඒ ආදායමෙන් ඔයාට ලක්ෂ 18ක් ඇරලා ඉතුරු මුදලට තමයි 2025 26 කියන තක්සේරු වර්ෂයේදී බදු ගෙවන්න ඕනේ. එතකොට මේ හැබැයි මේ සහනය හම්බ වෙන්නේ ලංකාවේ පුරවැසියන්ට විතරයි. ඒ කියන්නේ සිටිසන්ෂිප් එක තියෙනවා නම් ඔයා විදේශගත ශ්‍රී ලාංකිකයෙක් නම් ඔයාට ලංකාව ඇතුළේ උපයන ආදායමෙන් ලක්ෂ 18ක් යනකම් බද්දු නිදහස් කරලා දෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම 2024 25 කියන පසුගිය බදු year of assessment එකට මේ සහනය තිබ්බේ ලක්ෂ 12යි. හැබැයි 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳන් මේ සහනය ලක්ෂ 18 කරලා තියෙනවා. ඒ වගේම හැබැයි ඔයා non resident person කෙනෙක් නම් සූර්ය බල ශක්ති පැනල වලට solar panel එකක් national grid එකට සම්බන්ධ කරලා නම් ලක්ෂ 6ක සහනයක් තියෙනවා. මේක ඔයා non resident person කෙනෙක් නම් ඔයාට මේක හම්බ වෙන්නේ නැහැ. මීට අමතරව ඔයාගේ කුලිය ආදායමෙන් 125ක සහනයක් තියෙනවා. ඒකත් non resident person කෙනෙක්ට අදාළ වෙන්නේ නැහැ. resident person කෙනෙක්ට තමයි අදාළ වෙන්නේ. කොහොම හරි ඔයා non resident person කෙනෙක් නම් ඔයාට සහන මුදල හම්බ වෙන්නේ 25 26 කියන තක්සේරු වර්ෂයට ලක්ෂ 18ක්. ඒ කියන්නේ ඔයාගේ මුළු ආදායමෙන් ලක්ෂ 18ක් හැරලා ඉතුරු ප්‍රමාණයට තමයි ඔයා බදු ගෙවන්න ඕනේ. ලාංකික මූලාශ්‍රවල උපයන ආදායමෙන් ලක්ෂ 18ක සහනයක් ඔයාට හිමි වෙනවා. එතකොට ඔයා දන්නවා 2025 26 කියන තක්සේරු වර්ෂයේ ලංකාව ඇතුලේ පොලි ආදායමක් උපයනවා නම් පුද්ගලයෙක් එයා non resident person කෙනෙක් වුණත් resident person කෙනෙක් වුණත් ඔයාගේ පොලි ආදායමෙන් withholding tax එකක් 110ක් පොලි ආදායමෙන් කපනවා. එතකොට හැබැයි ඔයා හිතන්නකෝ ඔයා විදේශ රටක ඉන්න පුද්ගලයෙක් ඔයාට සහන සීමාවක් තියෙනවානේ ලක්ෂ 18ක. ඉතින් ඔයා උපයන පොලි ආදායම ඔයාට හිතන්න තියෙන එකම එක ශ්‍රී ලාංකේය මූලාශ්‍රයයි ආදායම උත්පාදනය කරන්න. ඒක තමයි පොලි ආදායම. ඉතින් ඔයාගේ පොලි ආදායම හිතන්නකෝ ලක්ෂ 18ට අඩුයි කියලා. ඉතින් ඒ ලක්ෂ 18ට අඩුයි නම් ඔයා උපයන පොලි ආදායමෙන් ඔයාට පොලිය හම්බ වෙද්දිම 10%ක් රඳවාගත් ඉපයුම් මත බදු කපලා තමයි ඔයාට හම්බ වෙන්නේ. withholding tax 10%ක් කපලා තමයි හම්බ වෙන්නේ. හැබැයි ඔයා බදු ගෙවන්න ඕන නැහැ. මොකද ඔයාගේ ආදායම ලක්ෂ 18ට වඩා අඩුයි. එහෙනම් මොකද කරන්නේ මේ වගේ වෙලාවක? ඉතින් ඒ වගේ වෙලාවකදී ඔයාට තියෙනවා ඔයාගේ මුළු ආදායම සහන සීමාවට වඩා අඩුයි නම් ඔයා පොලිය මත ගෙවූ බද්ද ඔයාට රිෆන්ඩ් එකක් විදිහට ඉල්ලා සිටින්න පුළුවන්. හැබැයි හිතන්නකෝ ඔයාගේ ආදායම බදු සහන සීමාවටත් වඩා වැඩි කියලා අවසාන රඳවාගත් ගෙවීමක් විදිහට එහෙනම් මේක ගෙවීමක් විදිහට සලකලා බද්ද පියවල තියෙනවා විදිහට තමයි සලකන්නේ.